හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ බ්ලැක් ෂෝල්ස් මොඩල් එක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට බ්ලැක් ෂෝල්ස් මොඩල් එකේ ඇත්තටම තියරි පාර්ට්ස් එහෙම සෑහෙන අඩුයි. අපිට මේ මොකද මේ ෆෝමියුලා එක ගැන කතා කරලා කෙලින්ම අපිට බලන්න තියෙනවා අර බ්ලැක් ෂෝල්ස් මොඩල් එකයි අපි කලින් කතා කරපු බයිනෝමියල් මොඩල් එකයි මේ දෙක කොහොමද එකිනෙකට එක තැනකට ළඟා වෙන්නේ කියලා අපි බලනවා. එතකොට අපි මුලින්ම බලලෙමු බ්ලැක් ෂෝල්ස් මොඩල් එක සම්බන්ධයෙන් තියෙන තියරිස් ටික. එතකොට මෙතන ගත්තාම බ්ලැක් ෂෝල්ස් මොඩල් එකේ මුලින්ම තියෙනවා අපිට මේකේ properties ගැන. ඒ කියන්නේ බ්ලැක් ෂෝල්ස් මොඩල් එක ගැන පොඩි හැඳින්වීමක් තියෙනවා. This tells us what is important, what is not කියලා. ඒ කියන්නේ මොනවද වැදගත් වෙන්නේ මේ මොඩල් එකේදී මේ දැන් අපි මේ ඔක්කොම කරලා හොයන්න යන්නේ ඔප්ෂන් ප්‍රයිස් එකනේ. ඔප්ෂන් ප්‍රයිස් එක ඩිටර්මයින් වෙද්දී මොනවද වැදගත් මොනවද වැදගත් නැත්තේ. අන්න ඒක තමයි බලන්නේ. It starts by specifying that stock price will have a log normal distribution. ඒ කියන්නේ මෙතෙන්දී කියනවා දැන් හිතන්නකෝ අපි අවුරුද්දක් ඇතුළත ෂෙයා ප්‍රයිස් එකේ ඩේටා අරගත්තාම ඒකේ ඩිස්ට්‍රිබියුෂන් එක ඇන්දොත් ඒක නෝමල් නැති වෙන්න පුළුවන්. ඕකේ. ඒක ප්‍රශ්න නැහැ. හැබැයි මේ වැලියුස් වල මේ ෂෙයා ප්‍රයිසස් වල ලොග් වැලියුස් අරගෙන ඒකේ ඩිස්ට්‍රිබියුෂන් එක ඇන්දාම අන්න ඒක නෝමල් වෙන්න ඕනේ. අන්න ඒක තමයි මොඩල් එකේ පළවෙනි මේ එක ස්පෙસિෆිකේෂන් එක. It says that the option price is determined by the changes of the time and the underlying stock price only. බලපාන්නේ මොඩල් එකේදී කියවෙනවා මේ මොකද්ද මේ ඔප්ෂන් ප්‍රයිස් එක ඩිටර්මයින් වෙද්දි බලපාන්නේ දෙන්නයි ටයිම් එකේ වෙනස් වීම සහ අර underlying stock price එකේ වෙනස් වීම. හරිනේ. The other factors volatility එක ඊට පස්සේ strike price එක risk free rate එක මේවා බලපානවා තමයි. හැබැයි මේවා බලපාන වුණාට අපි හිතනවා ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒවා වෙනස් වීම මත නෙමෙයි අපේ option price එක වෙනස් වෙන්නේ. ඒතර අපි මේවා හිතනවා අර unchanged කියලා. අර ඩිමාන්ඩ් තියරි එක වගේ තමයි. මේ ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එකේදී අපි කියන්නේ අර මේ මොකද අනිත් ෆන්ක්ෂන් එක නෙමෙයි ඇත්තටම අපි අර ලෝ ඔෆ් ඩිමාන්ඩ් කතා කරද්දී කියන්නේ අර ප්‍රයිස් එක විතරයි බලපාන්නේ අනිත් සාධක ඔක්කොම ස්ථාවරයි කියලා. ඇත්තටම බැලුවොත් ඒවත් බලපානවා තමයි මේ ඉල්ලුම තීරණය වෙද්දී. හැබැයි මිල හැර අන්සාධක ඔක්කොම ස්ථාවරයි කියලා අපි උපකල්පනයක් කියනනේ. අන්න ඒ වගේ තමයි මෙතනත් මේ අනිත් සාධක මේ සාධක ටික ස්ථාවරයි වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ අර අnder මේ ඔප්ෂන් ප්‍රයිස් එක මෙන්න මේ දෙන්න නිසා විතරයි. ටයිම් එකේ වෙනස් වීම සහ අන්ඩර්ලයින් ස්ටොක් ප්‍රයිස් එකේ වෙනස් වීම. අපි යමු ඊළඟට. දැන් මෙතන කියවනේ අර log normal distribution එකක් තියෙන්න ඕනේ කියලා මේ share price එකේ. එතකොට මෙතන කියනවා මේ log normal මේ share price එකේ log value එකේ distribution එක normal distribution එකක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ normal distribution එක සාමාන්‍ය මේ ක්‍රමා දාලා අපි දෙපැත්තට දාන්නේ මේ පැත්තේ තියෙනවා mean value එක මේ කොටසෙන් පෙන්නන්නේ mean value එක මේ කොටසෙන් පෙන්නන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. හරිද? ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. එතකොට මෙතන දීලා තියෙනවා අපිට ගාණක් හදන්න S0 මේක equal මේ ගාණට expected return එක දීලා තියෙනවා. මේ expected return එක කියලා කියන්නේ මේ mu දීලා තියෙන්නේ. හරිද? mu. හරි. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක දීලා තියෙනවා සහ time එක දීලා තියෙනවා. Calculate the mean and the standard deviation of the stock price and limits to the value of the stock price after 6 months at 95% confidence interval. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දැන් මෙතන මීන් එකයි අපි මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකනේ හදන්න ඕනේ. ඒතර මීන් එකෙන් පෙන්නනවා කොහෙද මැද තැන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකෙන් පෙන්නනවා කොහෙද මේකේ අර කොච්චර දුරට මේක විහිදිලා තියෙනවද කියන එක පෙන්නනවානේ. එතකොට මේ ලොකු දෙයක් නෑ මෙතන මේ අපිට මේ ටික ආදේශ කරන්න තමයි තියෙන්නේ. මේ මීන් එක හොයන්න දැන් මෙතෙන්ට දාන්න ඕනේ log එක. මේ 40 log value එක තමයි මෙතෙන්ට දාන්න. එකතු කිරීම mu එක වෙනුවට මේක දානවා. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මේක අරගෙන ඒකේ වර්ගය ගන්නවා ඊට පස්සේ දෙකෙන් බෙදනවා වැඩි කරනවා ටයිම් එකෙන් 0.5 එතෙන්ට උත්තරේ ගන්නවා ඊළඟට මෙතනත් අපිට ලේසියිනේ හොයන්න ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මෙතන 0.2 දැම්මා ඊට පස්සේ අපි හොයනවා ටයිම් එක මෙතන ටයිම් එක දානවා 0.5 එතකොට එනවා අපිට මේ අපේ ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක එනවා හරි නේද ඒතර ඔන්න ඔය විදිහට තමයි අපිට මේ දෙක හොයන්න පුළුවන් මෙතන හරි right අපි යමු එහෙනම් ඊළඟ කොටසට බ්ලැක් ෂෝල්ස් මොඩල් එකේදී මේ බ්ලැක් ෂෝල්ස් මොඩල් එකේ තියෙන ඇත්තටම දැන් අර අපි කලින් කතා කරේ මේ බයිනෝමියල් මොඩල් එකේදී අර අපි ෂෙයා ප්‍රයිස් දෙකක් අරගෙන ඒ කියන්නේ උඩ යන්න පුළුවන් එකයි පහළ යන්න පුළුවන් එකයි අරගෙන ඒකෙන් රිස්ක් නියුට්‍රල් පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ඒ දෙන්න සමාන කරලා ඊට පස්සේ එහෙමනේ වටයක් ගිහිල්ලා අපි හෙව්ව මේ අන්තිමට ෆෝමියුලාසුත් කොහමරි හොයාගත්තා මේ මොනවා කරන්නද ප්‍රයිස් එක
call option සහ put option price එක හොයන්න. දැන් Black-Scholes model එකේදී දීලා තියෙනවා කොහොමත් අපේ formulas දෙකක් දීලා තියෙනවා. බලන්නකෝ formulas දෙක. C මේ call option එකේ price එක තීරණය වෙලා තියෙන්නේ. දැන් මේකේ ඊට කලින් මේ කියන්න ඕනේ මේ Black-Scholes model for European call and put. Black-Scholes model එක අපිට use කරන්න පුළුවන් පැහැදිලිවම European options වලට විතරයි. ඇයි ඒ European options? අර යම් නිශ්චිත දවසකනේ mature වෙන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන options වලට විතරයි අපිට Black-Scholes model එක use කරන්න පුළුවන්. දැන් American options දවස ගානේ ඕනනම් අපිට ඒ maturity period එක ඇතුලේ අපිට පුළුවන් මේව කරගන්න මේ මොනවාද exercise කරන්න. හැබැයි අපි කියනවා එහෙම බෑ. මේ ඒකට American options වලට අපිට මේක use කරන්න බෑ. ඒතර European options වලට විතරයි use කරන්න පුළුවන්. එතකොට බලන්න call option එකේ අපිට value එක ගන්න විදිහ දීලා තියෙනවා. call option price එක ගන්න විදිහ දීලා තියෙනවා. ඒක යන්න කලින් මම මේ කොබල මේකේ චුට්ට අර තියෙන හැංගිලා තියෙන යථාර්ථය අර reality එක පොඩ්ඩක් බලනවා. මේ බලන්නකෝ දැන් මේ කැලල අමතක කරන්න. මෙන්න මේ කැලලත් අමතක කරන්න. මේ තියෙන s k නේද තියෙන්නේ. st k නේ තියෙන්නේ. ඊළඟට මෙතන ගත්තොත් බලන්නකෝ k st නේද තියෙන්නේ. හරිනේ put option එක pay off එක හොයන්නේ. එහෙමනේ. නේද k st. හැබැයි මේකේ පොඩි වෙන තියෙනවා එක දෙයක්. මොකද්ද මේ k strike price එකේ අරගෙන තියෙන present value එක. ඇයි ඒක ඇත්ත. මොකද අපි දන්නවා මේ strike price එක අපිට exercise කරනවා නම් කරන්න පුළුවන් maturity එක දවසේ විතරයි. එතකොට අද බෑ. ඒ කියන්නේ ස්ට්‍රයික් ප්‍රයිස් එක අද අපිට එක්සර්සයිස් කරලා ගන්න බෑනේ. ඒ නිසා ස්ට්‍රයික් ප්‍රයිස් එකේ අද වැලියු එක ගන්න නම් අර අනාගතයේදී අපිට දැන් අවුරුද්දකින් පස්සේනේ ස්ට්‍රයික් ප්‍රයිස් එක ලබා ගන්න පුළුවන්. අන්න ඒකේ ප්‍රසන්ට් වැලියු එක බලන්න ඕනේ. හරිද? එතකොට අන්න ඒක තමයි මෙතන බලන්නේ. එතකොට කොහොම හරි වේවා st k e to the power minus rt. මොකද අපි අර මම කියවනේ අපි මෙතන ගන්න මේ ප්‍රසන්ට් වැලියු එක ගන්න එපා නේද? ඒක ඊට පස්සේ ke minus rt. ඔන්න ඔහොමනේ නේද? එතකොට ඔන්න ඔහොම විදිහට තමයි මේ බලන්න ඕනේ. හරිද? එතකොට මේ ඊට අමතරව බලන්න මෙතන මේ දෙකට අමතරව දැන් මේක කොහොමද අපි දන්නේ එකනේ. මෙතන ඊට අමතරව පොඩි දේවල් දෙකක් දීලා තියෙනවා. nd1 සහ nd2 කියලා දෙන්නේ. නේ? එතකොට මේ d1 සහ d2 හොයන ෆෝමියුලාස් දෙකක් අපිට දීලා තියෙනවා. හරිද? d1 හොයන්න පුළුවන් මේ ෆෝමියුලා එකකින්. එතකොට d2 හොයන්න පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ ෆෝමියුලා එකකින්. right? හරි. සපර දෙනකොට හරි. එතකොට ඒකේ මේ දැන් මෙතනට මම අර කීකී හිටියේ මෙතන nd1 කියලා සහ nd2 කියලා දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා. මේ d2 වෙනම දීලා තියෙන ෆෝමියුලා එකක් විදිහට d1 දීලා තියෙනවා. d1 හොයන්න පුළුවන් මේ ෆෝමියුලා එකකින්. ඊට පස්සේ d1 එන උත්තරේ නේද දාලා ලේසියෙන්ම ඕනනම් අපිට මෙයාව ගන්නත් පුළුවන්. මේ ලොකු ෆෝමියුලා එකට යන්න ඕනේ නෑ d2 හොයන්න. දැන් කවුද මේ d1 සහ d2 කියලා අපි බලමු. හරිද? එතකොට මේ d1 ගත්තහම හරිද? මේ d1 එකකින් තප්පරක් දෙන්න මේකේ ඔව් හරිද? මේ d1 එකකින් ඇත්තටම කියවෙන්නේ අර අපි බයිනෝමියල් මොඩල් එකේදී මෙන්න මේ ඩෙල්ටා හෙව්වා නේද? මෙන්න මේ ඩෙල්ටා තමයි ඇත්තටම මේ d1 එකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ මොකද්ද ඩෙල්ටා කියලා අපි මොකද්ද බයිනෝමියල් මොඩල් එකේ හෙව්වේ? අර රිස්ක් නියුට්‍රල් පෝර්ට්ෆෝලියෝ එකක් බවට පත් කරන්න අපි මිලදී ගත යුතු ෂෙයාර්ස් ගානනේ ඩෙල්ටා එකෙන් ආවේ. අන්න ඒකම තමයි D1 වලිනුත් එන්නේ. ඒතර D1 වලින් කියන්නේ අර number of shares කියන එක. හරිද? එතකොට මේ number of shares අර මේ risk neutral වෙන අපි මිලදී ගත යුතු අර මේවා එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට එතන අපි අර මෙතන මේව එක නම් හෙව්වේ අර වෙනස් විදිහ කරන්නේ මතක නේද? fu නේද? fu minus fd divided by su minus f මේ sd මෙහෙමනේ හෙව්වේ. ඒ කියන්නේ මේකෙදි පෙන්නුවේ අර අන්ඩර්ලයින් ඇසෙට් එකේ මේ ප්‍රයිස් එකයි ඊළඟට අර ඒ මත ලියවෙච්ච ඔප්ෂන් ප්‍රයිස් එකේ වෙනසයි අතර අර රේෂියෝ එක තමයි මේ ඩෙල්ටා කියන්නේ කියලානේ. ඒතර ඒකම තමයි ඇත්තටම මේ ෆෝමියුලා එකක් විදිහට මෙතනිනුත් හොයන්නේ. එතකොට බලන්නකො මෙතන වැඩි කරලා තියනවා නේද? එයාව මේ nd1 වලින් වැඩි කරලා තියනවා නේද?
share price එක වැඩි කරලා තියෙනවා ND1 වලින්. හරිනේ. එතන මෙතන එන්නේ shares වල ඔක්කොම value එක නේද? number of shares තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා underlying මේ share price එක. එතන share price එකේ number of shares වැඩි කරපුවාම මෙතන එනවා share එකේ value එක. හරිද? ඊට පස්සේ මේ D2 ගත්තාම මේ D2 කියන එකේ තේරුම තමයි මේකෙන් අපිට අවසානයේදී එන්නේ මේ දැන් අර අපි මේ මොනවාද මේ තියෙන්නේ ස්ට්‍රයික් ප්‍රයිස් එකනේ මේ ස්ට්‍රයික් ප්‍රයිස් ස්ට්‍රයික් ප්‍රයිස් එක අපිට ගෙවන්න සිද්ධ වෙන්නේ කෝල් ඔප්ෂන් එකක් මිලදී ගත්තොත් අපිට ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවන්න සිද්ධ වෙන්නේ ඇත්තටම මේ කෝල් ඔප්ෂන් එක එක්සර්සයිස් කළ හැකි මට්ටමේ තිබ්බොත් විතරයි නේ කෝල් ඔප්ෂන් එක එක්සර්සයිස් කළ හැකි මට්ටමේ එක්සර්සයිස් කළ යුතු මට්ටමේ තිබ්බොත් විතරයි නේද අපිට ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවන්න. එතකොට කෝල් ඔප්ෂන් එකක අපිට ස්ට්‍රයික් ප්‍රයිස් එක අපි එක්සර්සයිස් කරනවා නම් කරන්නේ දැනට තියෙනවට වඩා ඒ කියන්නේ ඇත්තටම ස්ට්‍රයික් ප්‍රයිස් එකට වඩා ඔප්ෂන් ප්‍රයිස් එක මේ ෂෙයා ප්‍රයිස් එක ඉහළ ගියොත්ද පහළ ගියොත්ද දැන් අපි හිතමුකෝ ෂෙයා ප්‍රයිස් එක 20 මේ සෝරි ස්ට්‍රයික් ප්‍රයිස් එක 21යි එතකොට මෙන්න මේ ෂෙයා ප්‍රයිස් එක 22ට වගේ ගියොත් මීට වඩා වැඩි වුණොත් නේද අපි එක්සර්සයිස් කරන්නේ මේ ෂෙයා ප්‍රයිස් මේ මොනවාද ඔප්ෂන් එක එක්සර්සයිස් කරනවා නම් කරන්නේ මෙන්න මෙහෙම ස්ට්‍රයික් ප්‍රයිස් එකට වඩා අන්ඩර්ලයින් ෂෙයා ප්‍රයිස් එක ඉහළ ගියොත් තමයි අපි එක්සර්සයිස් කරන්නේ කෝල් ඔප්ෂන් එකනේ. හරි. එතකොට දැන් මොකද කරන්නේ අපි මෙතන ගන්නවා මෙන්න මේ ෂෙයා ප්‍රයිස් එක ඉහළ යාමේ නේද ෂෙයා ප්‍රයිස් එක ඉහළ යාමේ. ඒ කියන්නේ තව විදිහකින් කියනවනම් මෙන්න මේ ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවීමට සිදුවීමේ මොකද ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවන්නේ අපි ෂෙයා මේ ඔප්ෂන් එක එක්සර්සයිස් කරනවා නම් විතරයි. කෝල් ඔප්ෂන් එකක් එක්සර්සයිස් කරන්නේ ෂෙයා ප්‍රයිස් එක ඉහළ ගියොත් විතරයි. නේද? ෂෙයා ප්‍රයිස් එක ඉහළ ගියොත් විතරයි. නේද? අන්න ඒ නිසා මම කියනවා මෙන්න මෙතනට එන probability එක තියෙනවා නේද? මෙන්න මේ ෂෙයා ප්‍රයිස් එක ඉහළ යාමේ probability එක. ඒකට මම කියනවා මේ කෝල් ඔප්ෂන් එක එක්සර්සයිස් කිරීම නිසා අර ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවීමට සිදුවීමේ සම්භාවිතාවය කියලා වරදක් නැහැනේ මොකද ෂෙයා ප්‍රයිස් එක ඉහළ ගියොත් තමයි ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවන්න වෙන්නේ ඒ නිසා ෂෙයා ප්‍රයිස් එක ඉහළ යාමේ probability එක කියලා කියන්නේ ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවීමට සිදුවීමේ සම්භාවිතාවය ඒ නිසා මෙන්න මේ ස්ට්‍රයික් ප්‍රයිස් එකේ වැලියු එක වැඩි කරනවා මම ඒ ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවීමට සිදුවීමේ සම්භාවිතාවය හරිද ඇත්තටම මේක මම මෙන්න මෙහෙම ලිව්වොත් තවත් වඩාත් ඔබට පැහැදිලි වෙයි මේ KND2 කියලා ලිව්වා කියමුකෝ KND2 දැන් මේකෙන් එන්නේ මොකද්ද අනාගතයේදී මට මෙන්න මෙච්චරක ස්ට්‍රයික් ප්‍රයිස් එකක් ගෙවන්න වෙනවා ඒ ස්ට්‍රයික් ප්‍රයිස් එක ගෙවීමට සිදුවීමේ සම්භාවිතාවය මේක. එතකොට ඇත්තටම මේ එක්ස්පෙක්ටඩ් මේක නේද දෙන්නේ එක්ස්පෙක්ටඩ් ස්ට්‍රයික් ප්‍රයිස් එක නේද දෙන්නේ එක්ස්පෙක්ට් අය අර මම හැමතිස්සෙම කිව්ව probability එකේ value එක වැඩි කරපුවාම එන්නේ අපිට expected value එකක් කියලා. ඒතර expected strike price එක තමයි එන්නේ. ඒක හැබැයි ගෙවන්න සිද්ධ වෙන්නේ අනාගතයේ දවසකනේ. ඒක present value කරන්න ඕන නිසා e to the power minus rt වලින් වැඩි කරනවා. නේද? ඒතර මේකේ මේ දැනට මේ ෆෝමියුලා එකේ තියෙන්නේ නම් මෙන්න මේ ke දෙන්න එක ළඟට අරගෙන. හැබැයි කොහොම වෙතත් වෙන්නේ මේ අතර වැඩි කිරීමක් නේද? එතකොට මේ expected price එකේ present value එක තමයි අරගෙන තියෙන්නේ. එහෙනම් ඔයා දැක්කද මෙතන හරිනේ ඉතින් ඇත්තටම සාධාරණයිනේ මේ අරගෙන තියෙන එක මේ මෙතන අරගෙන තියෙනවා ෂෙයා එකේ වැලියු එක. ෂෙයාස් ඔක්කොගෙම අපි අරගෙන තියෙන ෂෙයාස් ඔක්කොගෙම වැලියු එක. මෙතනින් එනවා ස්ට්‍රයික් ප්‍රයිස් එක ස්ට්‍රයික් ප්‍රයිස් එකේ වැලියු එක අද වැලියු එකනේ. ස්ට්‍රයික් ප්‍රයිස් එකේ අද වැලියු එක එනවා. එහෙනම් හරිනේ. අපි කරන්නේත් කොහොමත් ST වලින් K අඩු කරන එකනේ. එහෙනම් දැන් මෙතන පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. මෙතන අපි අරගෙන තියෙනවා ෂෙයාස් වල ඔක්කොගෙම වැලියු එක. ඊට පස්සේ අරගෙන තියෙනවා ස්ට්‍රයික් ප්‍රයිස් එකේ ප්‍රසන්ට් වැලියු එක. හරිද? එක්ස්පෙක්ටඩ් ප්‍රසන්ට් වැලියු එක අරගෙන තියෙනවා. අන්න ඒකෙන් අඩු කරපුවාම අපිට කෝල් ඔප්ෂන් එකේ ප්‍රයිස් එක හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ප්‍රසන්ට් වැලියු එකටත් එහෙමයි. මම ආයෙමත් මේ ප්‍රසන්ට් වැලියු එකේ කතන්දරේ මෙහෙම කියන්න යන්නේ මේ D2 කියලා කියන්නේත් අරයමයි. කවුද D2 කියන්නේත් මෙන්න මේ මොනවාද sorry D2 එකේදී අපි ගත්තේ probability එක නෙමෙයි probability of this event occurring නේ හරිද අන්නේ මේ එක D1 කියලා කියන්නේ මොකද්ද අර number of shares කියන එක. එතකොට කොහොම හරි වේවා D1 D2 හොයන formulas දෙක මේක. හරි. එතකොට අපි කොහොමද මේ ආශ්‍රයෙන් ගාණක් හදාගන්නේ? හරි. මීට අමතරව තව දේවල් කීපයක් කියලා තියෙනවා මේක ගැන. The model is developed in continuous time. හරි. continuously මේ වෙනවා කියලා තමයි. This requires continuous compounding
if the interest rate per annum 12%, you need to use ln 1.12. හරිද? ඒ කියන්නේ එක්කෝ අපි use කරන්න ඕනේ අපේ අපිට දීලා තියෙන continuous rate මේ interest rate එක. දැන් මේ ගාන හදන විදිහ ඇත්තට මේ දීලා තියෙන ගාන හදද්දී අපි කරන්න ඕනේ දේවල් තමයි දීලා තියෙන්නේ. ඒතර අපි ගන්නවා නම් ගන්න ඕනේ අපිට interest rate එක දීලා තියෙන්නේ 12%යි නම් එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ අර interest rate එක දාන තැන්වලට එක්කෝ ln 1.12 තමයි use කරන්න ඕනේ. හරිද? ln 1.12. එහෙම නැත්නම් ඒ ln 1.12 ඒක ගත්තාම එන උත්තරේ තියෙනවානේ 0.1133. අන්න ඒක තමයි use කරන්න ඕනේ මොකක් විදිහටද 12% මේ දීලා තියෙනවා නම්. ඒතර හැමතිස්සෙම interest rate එක දීලා තියෙනවා නම් ඒ interest rate එකේ ln එක තමයි log එක තමයි use කරන්න ඕනේ. ඊට පස්සේ n කියන එක දීලා තියෙනවා. මොකද්ද මේ n කියන්නේ කියලා? is the cumulative normal distribution. nd is called the delta. අර මං කලින් කතා කරේ අර d1 කියලා කියන්නේ delta of the option, which is measures of the change in option price with respect to change in the price of the underlying asset. අර අපි කලින් අර delta හොයන සූත්‍රයේ මේ නිර්වචනය තමයි ඔය කියලා තියෙන්නේ නේ. කලින් delta හොයද්දී අපි ගත්ත මේ සූත්‍රයේ අර නිර්වචනේ අර fu minus fd divided by su minus sd. අන්න ඒකේ මේක තමයි නිර්වචනය තමයි මේ දින. sigma measures the sigma ගැන කියනවා තව දෙයක් measures of the volatility. volatility එක බලනකොට the annualized standard deviation. ඒ කියන්නේ annualized standard deviation of continuously compounded ඒකේ continuously compounded returns on the underlying when daily sigma are given they need to be converted into annualized sigma. අපිට දීලා තියෙන්නේ අර මෙන්න මේ අපිට කලින් සූත්‍රය තියෙනවා නේද පාවිච්චි කරන්න මේ සිග්මාව. මේ සිග්මාව යූස් කරන්න තියෙනවා නේද? මෙන්න මේ සිග්මා දීලා තියෙන්නේ ඩේලි සිග්මා නම් අපි ඒක ඇනුවලයිස් සිග්මා කරගන්න ඕන ගාන හදන්න කලින්. ඒතර ඇනුවලයිස් සිග්මා කොහොමද ගන්නෙ? ඇනුවලයිස් සිග්මා ගන්නේ ඩේලි සිග්මා වැඩි කිරීම අර ට්‍රේඩින් ඩේස් වල ස්ක්වෙයාර් රූට් එක ගන්නවා. හරිද? ට්‍රේඩින් ඩේස් වල ස්ක්වෙයාර් රූට් එක ගන්නවා. අන්න එකෙන් අපි ඇනුවලයිස් මේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හදා ගන්න ඕන. හරි නේද? ඊට පස්සේ K is the exercise price, S0 the spot price and the T the time to expiration measured in years. තප්පරයක් දෙන්න මට. හරි. Okay. බලමු මේක. හරි. K is the exercise price, S0 the spot price and the T is the time expiration measured in years. ඒවා දන්නවනේ. ඒතර මෙතෙන්දි වැදගත් දේවල් දෙක තුනක් කියවුණා. එකක් තමයි ගාන හදද්දී අපි ගන්න ඕනේ interest rate එක LN log formation එක ගන්න ඕනේ. D1 විදිහට කියන්නේ delta ගැනමයි කියන්නේ. ඊට පස්සේ D1 හොයන්න formula එකක් දීලා තිබ්බනේ. ඊට පස්සේ අපි අර daily sigma දීලා තියෙනවා නම් ඒක annualized sigma බවට පත් කරගන්න ඕනේ. ඒක කරන්නේ daily sigma වැඩි කිරීම square root of number of trading days. හරිනේ. right. අපි ගානක් හදලා බලමු මේකේ. ගාන හදලා උත්තරේ දීලා තියෙනවා අපි බලමුකෝ නේද? ඒතකොට ලේසි නේද? මේ මෙතන කියලා තියෙනවා මේ S0 42යි K 40යි time එක 6 months sigma 20% per annum ඊට පස්සේ per annum මේක නම් දීලා තියෙන annualized එක හරියද? ඊට පස්සේ R එක දීලා තියෙනවා 10%. ඒතකොට sigma වෙනස් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. හරි. දැන් එතකොට මේ ගාන හදන්න කලින් ගාන හදද්දී කරන්න තියෙන ලේසි වැඩයිනේ තියෙන්නේ. ෆෝමියුලා එක තියෙනවා. ෆෝමියුලා එකට ආදේශ කරගෙන යන්න තියෙන. හරිද? ෆෝමියුලා එකට ආදේශ කරගෙන යන්න තියෙන. හරි. right. අපරයක් දෙන්න මට. හරි. එතකොට මේ දේවල් ටික අපිට ආදේශ කරන්න තියෙන අර මම කලින් කී හිටියා වගේ පොඩ්ඩයි. මෙතන අපිට ආදේශ කරන්න තියෙන්නේ D1ව හොයාගන්න අපි මොකද කරන්න ඕනේ? ln මෙතන අර දීලා තියෙන විදිහට ෆෝමියුලා එකට අවශ්‍ය දේවල් ටික නේද අපිට අර අතනින් ගත්ත හැකිනේ. මෙතන තියෙන ෆෝමියුලා එක මේ ෆෝමියුලා එකේ ආය අමුතුවෙන් දෙයක් නැහැනේ. එතකොට අර මේ දීලා තියෙන තොරතුරු වලින් ඒ ටික ආදේශ කරන්න තමයි තියෙන්නේ. එන උත්තරේ මේක. ඊට පස්සේ D2ටත් අපිට පුළුවන් මේ ෆෝමියුලා එක යූස් කරන්න. ආයේ මේ මෙන්න මෙතනින් එන උත්තරේ තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ අලුත් දෙයක් නැහැ. නිකන් ආදේශ කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි එන උත්තර වලින් ඔන්න S0 වැඩි කිරීම normal distribution එකෙන් අපිට ආවන D1 මෙයානේ. මේක දාගන්නවා. මෙතන D2 මෙයාව දාගන්නවා. හරිද? දාගෙන ඉවර වෙලා ඊට පස්සේ මේ මොනවාද put option එකෙත් එහෙමයි. දැන් -D2 නේ මෙතන තිබ්බේ. එතකොට මෙතන D2ට ආපු value එකේ මොකද දාන්නේ? minus අගය තමයි දාන්නේ.
sorry -d1 මෙතන තිබ්බනේ ඒ -d2 එක ඔව් මෙතන නම් දාන්නේ තප්පරයක් ඉන්න හරි right හරි ඒකේ ඇත්තටම මේ අර මොකක්ද එතන එහෙම දාන්න හේතුව කියන එකට අර රෂනල් එක නම් ඇත්තටම මේ මම හෙව්වේ නෑ මෙතන මොකක්ද ඒකට හේතුව කියලා හරිද මේ එතකොට මෙතන -d2 වෙනුවට ගන්නේ මෙතන අර d1 ගන්න ඕනේ අපි අර same formula එක අපි මේ යන විදිහටම යනවා normally distribution එකේ මෙතෙන්ට අපි දානවානේ d1 ඒ d1 වලට එන value එකම තමයි minus අගේම තමයි මෙතෙන්ටත් අපි දාන්නේ minus අගේ. එතකොට මෙතෙන්ට එන d2 value එකේ minus අගේමයි මෙතෙන්ටත් දාන්නේ. හරිද? එතකොට අර වෙනස් වෙලා තියෙන්නේ මෙතන S0 minus ke to the power minus rt තියෙනවා. මෙතන ke to the power minus rt minus S0 තියෙනවා. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. නැත්තම් අර d values දාන විදිහ එකමයි. ඒ කියන්නේ මෙතෙන්ට d1 දානකොට ඒන වැලියු එකම මයිනස් අගේ මෙතෙන්ට දානවා d2 වැලියු එකට එනාගේ මයිනස් වැලියු එක මෙතෙන්ට දානවා. ඇයි එහෙම වෙන්න හේතුව කියන එකට ඇත්තටම මටත් අදහසක් නැහැ. මාත් මේ try කරේ කොහමද ඒකට මේ එකක් හොයාගන්න. explanation එකක් හොයාගන්න. ඒකේ ඇත්තටම මේ දැන් ඇත්තට time එකෙත් පොඩි constraint එකක් තියෙනවා නේද? ඒ හින්දා ඒක හොයාගන්න ඕනේ නැහැ. හරි කවුරු හරි ඒක හොයාගත්තොත් පොඩ්ඩක් කියන්න හොඳ. හරි ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් ওই formula එකට ආදේශ කරලා අපි දැන් මේ තියෙන විදිහට උත්තරේ ගන්න තියෙන. හැබැයි උත්තරේ ගන්නදී පොඩි කේස් එකක් තියෙනවා. මෙතන මේ තියෙන නිකන් වැලියු එකක් නෙමෙයි normal distribution එකේ තියෙන වැලියු එකක්. හරිද? එතකොට normal distribution එකක තියෙන වැලියු එකක්. ඒ කියන්නේ මේ තියෙන ඇත්තටම z අගයක් තියෙන. එතකොට මේ z අගයට අදාළ අර ඇත්ත වැලියු එක හොයාගන්න නම් අපිට බලන්න වෙනවා අර standard normal distribution එකක අර table එක තියෙන්නේ. අන්නේ table එක බලන්න වෙනවා. හරිද? ඒ table එක බලන විදිහ මං හිතන්නේ අවුලක් නැතුව ඇති නේද? අර ස්ටෑන්ඩඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකේ නේද මේ මොනවද මෙන්න මේකට අදාළ දැන් අපි හිතමුකෝ නිකන් මෙන්න මේකට ගියොත් මෙතන නම් මම ගත්තා මේ ලේසියෙන් කැල් කරන්න පුළුවන් මේ එකක් හැබැයි මෙහෙම එකක් එක්සෑම් එකේ හම්බෙන්නේ මං හිතන්නේ ස්ටෑන්ඩඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකක් හම්බෙන්න පුළුවන් හරිද එතකොට මේකේ ගත්තොත් එන්නේ මේ දැන් අපිට ඕනේ කියන්නකෝ වැලියු එක හොයාගන්න z වැලියු එක 0. කීයද එතන තිබ්බේ කාගේ වැලියු එකද අපිට හොයාගන්න ඕනේ 0.7693 නේ. එතකොට අපිට ගන්න පුළුවන් 0.77 වගේ නේද? හරිද? ඒක හොයාගන්නේ අපි මෙතනින් බලනවා 0.7 තව මදිනේ 0.06 0.7693 නේ තිබ්බේ. එතන 0.7 ගත්තා. ඊට පස්සේ හොයාගෙන යනවා 0.06 හැබැයි මං හිතනවා ඒකට වඩා ළඟම එක මේකනේ 0.07 නේ. අන්නේ 0.07 වලට අදාළ වැලියු එක මේක තමයි ඒකට අදාළ රියල් වැලියු එක. ඒක ගත්තා නම් හරි. අර ටේබල් එකෙන්. හරිද? අරගෙන අන්නේ වැලියු එක තමයි මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න ඕන. කරලා ඒක තමයි 42කින් වැඩි කරන්න. නැතුව නිකම්ම මේ වගේ 42කින් වැඩි කරලා හරියන්නේ. මේක අර ස්ටෑන්ඩඩ් මේ මොනවාද ටේබල් එකෙන් බලලා ස්ටෑන්ඩඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් ටේබල් එකේ නෝමල් ටේබල් එකෙන් බලලා ඒ වැලියු එක තමයි වැඩි කරන්න ඕනේ. එතකොට අපිට එනවා කෝල් ඔප්ෂන් එකේ ප්‍රයිස් එක 4.76යි. මෙතන එනවා පුට් ඔප්ෂන් එකේ ප්‍රයිස් එකත් 0.81යි. එතන ලේසි ඇත්තටම බ්ලැක් ෂෝල්ස් මොඩල් එකේ අර ෆෝමියුලාස් ෆලෝ කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මෙතන කියනවා limitations of the block මොනවාද බ්ලැක් ෂෝල්ස් මොඩල් එකේ this can be used only for European types options with specific time period. ඒක European options වලට විතරයි පුළුවන්. But the binomial model can be developed for any time interval. ඕන කාලයකට අදාළව. ඒ කියන්නේ American options වලටත් අපිට use කරන්න පුළුවන් binomial model එක European ඒවට use කරන්න පුළුවන්. The question is how we can get the good approximation for u and d of the binomial model. Binomial model එකේ තියෙන එකම අවුල තමයි අපි දැන් මේක base කරගන්නේ අර upward price එකයි downward price එකයි දෙකනේ. එතකොට හරියටම මොකක්ද අපි ගන්න upward price එක downward price එක කියලා හොයාගන්න එක තමයි අපිට මේ black මේ මොනවාද binomial model එකේදී තියෙන අවුල. දැන් අපි binomial model එකේ ගැන කතා කරනවා චුට්ටක්. binomial model එකේ අපි අර මතකද අන්තිමට සාකච්ඡා කරානේ upward price එක විදිහට ගන්න මේ formula එක use කරනවා downward price එක හොයාගන්න මේ formula එක use කරනවා.
හොයාගෙන දැන් මොකද කරන්නේ ඔන්න අප්වර්ඩ් ප්‍රයිස් එක එන්න ඕනේ මෙන්න මෙච්චරකින් දැන් මේ එනවා නේද උත්තරයක් මේ උත්තරේ ඇවිල්ලා මේක නෙමේ ප්‍රයිස් එක හොඳේ මේක තමයි අර ප්‍රයිස් එක දැන් තියෙනවට වඩා වැඩි වෙන්න ඕනේ ෆැක්ටර් එක හරිද මේ සාධකය කියන්නේ ඩවුන්වර්ඩ් ප්‍රයිස් එක මේ ඇවිල්ලා තියෙන පහළ යා යුතු ප්‍රයිස් එක නෙමේ පහළ යා යුතු ෆැක්ටර් එක තමයි මේ තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙතන මේ බලන්නකො 42 නේ තියෙන්නේ දැන් අපි හොයාගත්තා මේ ඉහළ යා යුතු ෆැක්ටර් එක තමයි 1.15 හරිද එතකොට මෙන්න මේ 42 තියෙනවා නේද අන්නේ 42 1.15 වලින් වැඩි කරපුවාම තමයි උත්තරේ එන්නේ අපිට 48.3 මෙන්න මේකෙන් එහෙම පැහැදිලිද ඊළඟට මේ 42 අර ඩවුන්වර්ඩ් යන්න ඕනේ ෆැක්ටර් එක ආවනේ අපිට 0.86 හරිද 42 වැඩි කිරීම 0.86 42 වැඩි කිරීම 0.86 එතකොට ඒක වැඩි කරපුවාම තමයි අපිට එන්නේ 36 මෙන්න මේ ගාන එන්නේ අන්න එහෙම පැහැදිලිද right එතකොට ඇත්තට මතක තියාගන්න මෙතන U වලින් සහ D වලින් එන්නේ අවසාන ප්‍රයිස් එක නෙමෙයි ඒ ප්‍රයිස් එක දැන් තියෙනවට වඩා ඉහළ යා යුතු ෆැක්ටර් එක හෝ පහළ යා යුතු ෆැක්ටර් එක තමයි එන්නේ ඒකෙන් වැඩි කරලා තමයි අපි ඉහළ යා යුතු ඉහළ ප්‍රයිස් එක සහ පහළ ප්‍රයිස් එක තෝරගන්නේ හරි නේද ඊට පස්සේ අපිට මේ තියෙන තොරතුරු වලින් අර probability value එකත් හොයාගන්න පුළුවන් නේ දීලා තියෙන තොරතුරු වලින් අපි අර කලින් මෙන්න මෙයාට අදාළ ගානමයි මේ හදන්නේ මෙන්න මේ ගානමයි හදන්නේ එතකොට ඒ ගානත් අරගෙන මෙතන අපිට හොයාගන්න පුළුවන් මේ මොනවාද කො මෙන්න මේකේ probability value එකත් අපිට හොයාගන්න ඔක්කොම තොරතුරු ටික තියෙනවනේ දැන් අපි ගාවනේ දැන් මේ අහන්නකො මෙතන මේ D සහ U කියන දෙන්නට අපි දැන් මේ ඇත්තටම අර ඉහළ යා යුතු ෆැක්ට් එක සහ පහළ යා යුතු ෆැක්ට් එක නේද? ඒක අපිට ලස්සනට මේ සූත්‍රයෙන් එනවනේ නේ. එතකොට අපි අමුතුවෙන් අර කලින් වගේ මේ හොය ඉන්න ඕනේ නෑ මේ ෆැක්ට් එක. අපිට මේ ෆෝමියුලාස් දෙකෙන් කොහොමත් එන්නේ අර ඉහළ යා යුතු අර මං කිය percentage change එක කියලා අන්නේ ඉහළ යා යුතු ෆැක්ට් එක තමයි මෙතනින් එන්නේ. හරිද? අන්න එතකොට ඒ ටික ආදේශ කරා probability value එක හොයාගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? The value of the option is දැන් අපි හොයාගත්තා වුණ 48.38ට යනවා ඒ වගේම 36.46ට යන්න පුළුවන් downward. ඒතර downward ගියොත් නේද අපේ strike price එක කීයද ඒකේ තිබ්බේ 40යිනේ. ඒතර strike price එකට වඩා අඩු වුණොත් share price එක දන්නවා අපි මේක exercise කරන්නේ නැහැ. ඒතර option price එක 0. ඉහළ ගියොත් පුළුවන්. එතකොට 40ට වඩා 8.38ක් මෙතන වැඩිනේ. ඒ නිසා මෙතන option price එක වෙන්නේ මේක. දැන් බයිනෝමියල් මොඩල් එකේදී අපි probability එකත් හොයාගත්තානේ. දැන් බයිනෝමියල් මොඩල් එකෙන් අපි හොයාගන්නවා probability එකෙන් අර මේ option price එක ගුණ කරලා ඒකේ අපි ගන්නවා present value එක මෙන්න අපිට බයිනෝමියල් මොඩල් එකෙන් මේකට එන value එක. අපිට Black-Scholes මොඩල් එකෙන් කීයද මේ option price එක වෙන්න ඕනේ කියලා කෙලින්ම ආව අපිට 4.76ක් නේ. මෙතනින් එන්නේ කීයක්ද බයිනෝමියල් මොඩල් එකෙන් එන්නේ කීයක්ද? කොහොමද බයිනෝමියල් මොඩල් එකෙන් එන්නේ කීයක්ද? 5.14 කියලා තමයි එන්නේ මේ call option එකට. ඊළඟට put options එකටත් එහෙමයි. දැන් put option එකේ අපි probabilities දන්නවා ඉහළ යන්න සහ පහළ යන්න තියෙන අවස්ථාව. option price එක ඉහළ ගියොත් strike price එකට වඩා exercise කරන්නේ නැහැ put option 0. මෙතන put option එකේ strike price එකට වඩා share price එක අඩු වුනහම exercise කරනවා. ඒ නිසා මේක මෙච්චරක් වටිනවා. නේද? K-ST ගන්න තියෙන්නේ. හරි. එතකොට මෙතන මොකද කරන්නේ? මෙන්න මේ දැන් අපි probabilities වලින් මේවා වැඩි කරනවා ඒ දෙක එකතු කරලා ඒකේ present value එක ගන්නවා එතකොට අපිට එනවා approximation එකක් විදිහට binomial model එකෙන් මේ put option එකේ price එක 1.1938 වෙන්න ඕනේ දැන් මෙතන කීයද ආවේ Black-Scholes model එකෙන් කීයද ආවේ අපිට put option එකේ price එක 0.86 ලොකුම වෙනසකුත් නැහැ හැබැයි පොඩි වෙනස්කමක් තියෙනවා හැබැයි මේක තව දුරටත් මෙන්න මෙහෙම පෙන්නලා තියෙනවා මේ බලන්නකෝ දැන් මේ ගානම තමයි කලින් ගානම තමයි මේ කන්ටිනියු වෙන්නේ හරි මේක දැන් අපි අරගෙන තියෙනවා මේ මොනවාද two steps ඒ කියන්නේ step දෙකකට අර අපි කතා කරේ steps දෙකකට binomial model එක අරගෙන කතා කරේ අන්න ඒකට තමයි දැන් අපි යන්නේ හරිද ඒතර මම deeply ආය කතා කරන්න යන්නේ කොහොමද two steps වලද අපි ගන්නෙ කියලානේ අපි මුලින්ම හිතනවා අපි දැනට ඉන්නේ මෙන්න මෙතන කියලා නේද හිතලා අපි බලනවා share price එක ඉහළ යාමේ සම්භාවිතාවය පහළ යාමේ සම්භාවිතාවය probabilities නම් දැන් අපි දැනටමත් හොයලානේ තියෙන්නේ නේ ඊට පස්සේ අපි දන්නවා මෙතන ඉඳන් ඉහළ ගියොත් මෙන්න මේ දක්වා කොච්චරද option price එක මෙතෙන්දි කොච්චරද option price එක කියලා හොයලා
ඒ මෙතනින් එන probability එකෙන් ඒ values වැඩි කරලා ඒකේ present value එක හොයලා මෙන්න මෙතෙන්ට එන option price එක හොයා ගන්නවා. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ 7.408 කියලා. ඊළඟට මෙතනත් අපි එහෙමයි කරන්නේ. මෙතන හොයා ගන්නවා අර share price එක මෙන්න මෙච්චරයි. මෙච්චරයිනේ මෙතන share price එක. එතකොට මොකද කරන්නේ අපි ඒ අනුව අපි හොයා ගන්නවා හරි. මෙතෙන්දී option price එක වෙන්න ඕනේ මෙච්චරයි. option price එක මෙතෙන්දී වෙන්න ඕනේ මෙච්චරයි. ඒ option prices මේ probability එකකින් වැඩි කරලා අරගෙන ඒකේ present value හොයලා මෙතන option price එක හොයා ගන්නවා. දැන් එහෙම එන option price එක අපිට තියෙනවානේ මේ ආයමත් සැරයක් මෙන්න මේ point එකට අදාළව ඔහොම බලනවා. හරිද? මේ point එකට අදාළව අපි ඔහොමම බලනවා මේකේ මෙතනට අදාළ option price එක කීයද කියලා. හරිද? right. ඊට පස්සේ අපිට මෙතන option price එක ඇවිල්ලා තියෙනවා call option එකක නම් ওই formula එක මේව කරාම 4.79992 කියලා. හරිද? එතකොට බලන්නකො මේ කලින් අපේ මේවකට අනුව හරිද? කලින් අපේ Black Scholes model එකට අනුව කො බලන්න Black Scholes model එකට අනුව මෙතෙන්ට කීයද ආවේ අපිට 4.76 නේද? එතකොට අර one step method එකෙන් හොයපුවාම අපිට කීයද ආවේ? one step එක step එකක් විතරක් ගියාම අපිට ආවා binomial model එකේ 5.14. හැබැයි ඔයාට පේනවාද steps දෙකක් ගත්තාම දැන් අපිට call option එකේ price එක ඇවිල්ලා තියෙනවා 4.79යි නේද? ඒ කියන්නේ ඇත්තටම මේක දැන් අර normally Black Scholes model එකෙන් ගත්තාම ආවේ Black Scholes model එකෙන් ගත්තාම ආවේ 4.76 නේද? ඊළඟට one step ගත්තාම ආවා 5.1යි ගන්න. හැබැයි දැන් අපිට පේනවා steps දෙකක් ගත්තාම binomial model එකේ 4.79 කියන්නේ මෙන්න මේකට ආසන්නයි නේද? මේ මොනවාද අර Black Scholes model එකෙන් එන ගානට හරි ආසන්නයි මේ. ඒ කියන්නේ ඒකෙන් අපිට ගන්න පුළුවන් දැන් කවුරු හරි ඇහුවොත් binomial model එකද වඩාත් accurate නැත්නම් මේවකද කියලා. ඒ කියන්නේ Black Scholes model එකද කියලා. Black Scholes model එක තමයි අනිවාර්යයෙන්ම අරකට වඩා මේ හොඳ accuracy එක වැඩි. හැබැයි ඔයාට පේනවා දැන් binomial model එකේ steps ගාන වැඩි වෙන්න අපිට අර Black Scholes model එකෙන් දෙන value එකට ළඟ ගානක් ගන්න පුළුවන්. approximately ළඟ ගානක් ගන්න පුළුවන් මේ binomial model එකේ අර steps ගාන වැඩි වෙන තරමට. හරිද? එතන මම අර binomial model එකෙන් කොහොමද මේ price එක ගන්න කියලා ආයේ මෙතන කතා කරන්න යන්නේ නැහැ. හරිද? ගන්න විදිය අර කලින් අපි කතා කරපු නිසා එතකොට මට කියන්න ඕනේ වෙච්ච දේ තමයි Black Scholes model එකේදී හම්බෙන value එක තමයි වඩාත් accurate. ඒ ගානට අපිට ළඟා වෙන්න පුළුවන් binomial model එක use කරලා binomial model එකේ අර තියෙන steps ගාන වැඩි කරන්න අපිට එන උත්තරේ accuracy එක වැඩි වෙනවා. හරිද? right. දැන් බලන්නකො put option එකෙත් එහෙමයි. මේ බලන්නකො put option එකේ two steps අරගෙන හරිද? ඒකේ මම ආයේ කියන්න යන්නේ මේ හොයන විදිහ. හරිද? two steps අරගෙන මේ බලන්නකො කීයද ඇවිල්ලා තියෙන value එක අන්තිමේදී මේ put option එකේ price එක 0.8484 හරිද? එතකොට අපි ගත්තොත් මෙතන මේ Black Scholes model එකෙන් කීයද ආවේ අපිට 0.81 නේ 0.81 අර binomial model එකේ 1 එක මේව එකක් ගියාම කීයද ආවේ 1.19 නේ 1.19 එතකොට මම ගත්තොත් කලින් අපිට option price එක අර Black Scholes model එකෙන් ආවහම ආවේ 0.81 ඊළඟට මෙතන one step එකෙන් ආවේ කීයද 1.19 ඊළඟට අපි ගියොත් 3 steps එකට මෙතන හරිද මෙතන ගියොත් අපි 2 steps model එකට මේ බලන්න put option වල 2 steps model එකට අපිට පේනවා මෙතන value එක ඇවිල්ලා තියෙනවා 0.84 මේ 2 step එකකින් ඇවිල්ලා තියෙනවා 0.8484 ඒක මොඩල් එකකින් ඇවිල්ලා තියෙන ගානට වඩාත් ආසන්න ගානක් අපිට ස්ටෙප් දෙකක් ඉස්සරහට ගියාම අරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් දේ තමයි මේකෙන් අර Black Scholes model එකේ ඇත්තටම දෙයක් නැහැනේ ෆෝමියුලා එක ෆලෝ කරන එක විතරයි තියෙන්නේ ඒකෙදි. හරිද? එතකොට මේකෙදි ගන්න තියෙන දේ තමයි අර Black Scholes model එකෙන් එන ගානට අපිට ළඟා වෙන්න පුළුවන් binomial model එකේ තියෙන steps ගාන වැඩි වෙන තරමට. එතකොට binomial model එකේ අපිට European සහ මේ American කියන options වර්ග දෙකටම use කරන්න පුළුවන්. හැබැයි අපිට මේ Black Scholes model එක use කරන්න පුළුවන් European options වලට විතරයි.
හරි. Important points. Black-Scholes model is a deterministic model which can be used only for only European type options. ඒවට විතර use කරන්න. The binomial is a better model which can be used for any kind of option. එතකොට ඇත්තටම අර accuracy එක වැඩිම සාමාන්‍යයෙන් Black-Scholes model එකේ උනාට practically වැඩිම භාවිතා වෙන්නේ මේ binomial model එක. මොකද ඒකේ තියෙන අර flexibility එක හින්දා. ඊට පස්සේ need to have many steps to get a good approximation. ගොඩක් steps තියෙනකොට හොඳ approximation එකක් ගන්න පුළුවන්. However, the binomial is widely used. එතකොට වැඩිපුරම පාවිච්චි කරන්නේ මොකද්ද? binomial model එකද? මොකද ඒකේ තියෙන flexibility එක සහ මේ අපිට අර steps ගන්න වැඩි කරද්දි කොහොමද accuracy එකත් වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ නිසා මේ binomial model එක තමයි වැඩියෙන්ම use වෙන්නේ. හරි. එතකොට මං හිතනවා දැන් මේකේ අර ලොකු දෙයක් අත්‍තරම තිබ්බේ නැහැ. ඒ නිසා මේ අනිත් වීඩියෝස් වලට වඩා පොඩ අඩු වෙනුත් කාලේ අඩු වෙනුත් මම හදන්න try කරේ. හේතුව මේ දැන් ඇත්තටම මේවා බලන්න කාලෙකුත් නැහැ නේද? ඒ නිසා තමයි මම ටිකක් වෙලාව අඩුවෙන් ගත්තේ. ඒතර සමහර අර මේ calculations කරන part එහෙම මම පොඩ්ඩක් ඉතින් අතෑරලා ගත්තේ. අර ඒක ඇතුලේ තියෙන තියරිය විතරක් පැහැදිලි කරලා අර එතන ගාන හදන්න නැතුව. මොකද ඒතර ඕගලන්ට ඒක මේ හදාගන්න පුළුවන්නේ. ඒතර ඒකට time එක ගන්නේ නැති නිසා තමයි කරේ. මං හිතනවා එහෙනම් මේක අවුලක් නැතුව ඇති කියලා. මේ right එහෙනම් අපි අන්තිමට කතා කරන්න තියෙනවා ඊළඟට trading strategies එක මම බලාපොරොත්තු වෙනවා ඒකත් ඉක්මනට ඉවර කරන්න. හරි. හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. thank you so much.